මුතුගොම් මාර්ගයේ සිදුවුණු දරුණු අශාපතන හේතු කොටගෙන දැන්ට පවතින අදසත්‍යය අපි දිවයිනේ සෑම් ප්‍රදේශයක් වූ ආවරණයකදී අදවක ප්‍රදේශයේ සංකාවට අපි ගෙන එනවා ප්‍රදේශීය තත්ත්වය ගැන සොයා බලන්න අපි දිනදීටම වාර්තා කරන්නේ හිතන තිරුණිවස් වෙනුවෙන් මම ඔයත් එක්ක එකතු වෙනවා. ඔන්න අපි ආවා මාර්ගයේ අපේ බලන්න මාර්ග වගේම ගස් කඩා වැටීම් ගසක් වාර්තා වෙලා තිනවා. මෙන්න මේ මොහොතේ අපිත් එක්ක ගොඩක් කට්ටිය කිව්වේ දේවාශාපතේ හේතුව ගංගා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දරුණු වර්ෂාපතයක් ඉදිරියටම පවතින බවයි. ඉතින් අපි ඔයත් එක්ක කතා කරමු වර්ෂාපතේ සුදුසු ප්‍රතිකර සහ අඳුරු ප්‍රතිකර ඔයත් එක්ක දිගින් මාධ්‍ය දායකයන් වශයෙන් අපි එකතු වෙලා දිගින් වාර්තා කරන්නේ. ස්තුතියි.